ලියගෙන හදයි යන්න. බලන්න මේකේ පළවෙනි ගානට දීලා තියෙනවාට මූලික සර්වසාම්‍යයක් දීලා තියෙන මුලින්ම ඔයාලට හදලා ගන්න. ඒක ඇසුරින් තමයි ඔයාලට මේ tan 15 යගිය ගන්න කියලා කියන්නේ. බලන්න මේකේ පළවෙනි එකට අදාළව වම් අත පැත්තෙන් අපි ගාන පටන් ගමු. ඔයාලට තියෙනවා බලන්න මේකේ එක බෙදීම sin 2ක් θ ඍණ cos 2යි θ බෙදීම sin 2යි θ ගන්න පොදු හරයක් විදියට sin 2යි θව ලවයට එනවා මෙයාගේ බලන්න එක ඍණ cos 2යි θ. දැන් බලන්න මෙතනින් ඔයාට මේ අදාළ cos 2යි θව ලියා ගන්න පුළුවන් මේ එකක වෙන්නත් එක්ක ඔයාලට 2a සූත්‍රයක්. එක ඍණ දෙගුණයක් sin වර්ගයේ θ බෙදීම sin 2යි θව ලියා ගන්න පුළුවන් බලන්න මෙයාගේ sin 2යි θව 2යි sin θ cos θ. ඍණෙන් ඇතුළ වැඩි කරගන්න ධන මේ විදියට 2යි sin θ cos θ. ධන 1යි ඍණ 1යි කපා ගන්න පුළුවන් මේ විදියට මේ අදාළ දෙකට මෙයත් කපලා ගියාට පස්සේ මේ වර්ගිට මෙයා කපලා ගියාට පස්සේ sin θ බෙදීම cos θ. ආයි කියන්නේ මෙයාට අදාළව ලියා ගන්න පුළුවන් tan θ කියලා. tan θ කියලා. ඊට පස්සේ බලන්න ඔයාලට කියනවා මේ විදියට tan 15 අගයක් අහනවා මේ වගේ. tan 15 අගය සොයන්න කියලා කියනවා මේ විදියට. tan 15ට අදාළව බලන්න tan 15ට අදාළව මේ අදාළ සම්බන්ධයෙන් ඔයාලට ලියා ගන්න පුළුවන්. මොකක්ද තියෙන්නේ? tan θ සමානයි එක බෙදීම sin 2යි θ ඍණ මෙයාට අදාළව cos 2යි θ බෙදීම sin 2ක් θ. දැන් බලන්න මේකේ tan 15 යගේ වාට ගන්න පුළුවන් ළමයි θ තියෙන තැන් වලට අදාළව දාන්න මෙයාගේ කීයද 15 tan 15 ගන්න පුළුවන් ඊට පස්සේ. එහෙනම් බලන්න මෙතනින් වාට tan 15 සමානයි එක බෙදීම sin දෙගුණයක් 15 කියලා කියන්නේ මෙයාට අදාළව වගේ cos දෙගුණයක් මෙයාට අදාළව 15යි බෙදීම sin දෙගුණයක් මෙයාට අදාළව 15යි. බලන්න දෙගුණයක් 15 කියලා කියන්නේ මෙයාට අදාළව sin 30යි. ආයි මෙයාගෙන් cos 30 බෙදීම මෙයාට අදාළව sin 30යි. දැන් මේ අදාළ අගයන් ටිකේ ආදේශ කරන්න sin 30 අගයට අදාළව වල දැම්මට පස්සේ භාගයයි cos 30ට අදාළව ලියා ගන්න පුළුවන් වල බලන්න මූල තුන බෙදීම 2 බෙදීම sin 30 ගේ භාගය. සුළු කරලා හදා ගන්න බලන්න මෙයාගේ මේ දෙකට මෙයා කපලා ගියාට පස්සේ මේ දෙකේ ඉලක්ක මුලට ආවට පස්සේ දෙක ඍණ මූල තුනයි කියලා ඔයාට tan 15 වගේ අඩුපාඩුවක් තිබ්බනම් දාගන්න දෙක ඍණ මූල තුනයි කියලා. ඊට පස්සේ බලන්න මේකේ ඉන්වර්ස් එකක් තියෙන්නේ බලන්න මේ ඉන්වර්ස් එක ඔයාලට හදා යන්න පුළුවන්. අඩුපාඩුවක් තිබ්බනම් දාගන්න එහා පැත්තේ. අඩුපාඩුවක් තිබ්බනම් හදාගන්න. මේ අඩදාලව. right. බලන්න ඊට පස්සේ මේකේ තියෙන දෙවෙනි ගාන ඉන්වර්ස් එකක් තියෙන්නේ. විසඳන්න කියලා කියන්නේ අඩදාලව x වලගේ හොයන්න කියලා කියන්නේ. බලන්න මේ අඩදාලව අපිට cos inverse මූලධනයි x ධන cos inverse x සමානයි 5 බෙදීම 2යි.
දැන් බලන්න මෙයාගේ cos inverse මූල 3 x එකට දාලව cos inverse එක ලියා ගන්න පුළුවන් මෙයාගේ ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික සූත්‍රය අපි ගත්තා alpha වගේ කෝණයක්. මෙයාට දාලා අපි ගත්තා බීටා වගේ කෝණයක්. ඒ ගත්තට පස්සේ බලන්න මෙතනින් වාට cos alpha ලියා ගන්න පුළුවන් ළමයි cos alpha ලියා ගන්න පුළුවන් බලන්න මූල 3යි x. cos beta ලියා ගන්න පුළුවන් වාට බලන්න x කියලා. අපෙන් ළමයි x ලාගේ ආදාලා වහන්නේ alpha ධන beta සමානයි මෙයාට 5 බෙදීම 2යි නම් අපිට මේක මේ 90 දින පදෙත් එක්ක ළමයි මේක කෝණයක් මේ පැත්තට දාගත්තා නම් ලේසි වාට සුළු කරන්න. ඔය වගේ 90 ඍණ beta. දැන් දාගන්න දෙපැත්තටම අදාළව cos වගේ දාගන්න ඔය විදිහට. බාන දෙපැත්තටම අදාළව cos දැම්මොතින් එහෙම අපිට cos alpha සමානයි මේ පැත්තෙන් cos 5 බෙදීම 2 ඍණ බීටා. cos 90 ඍණ බීටා කියලා කියන්නේ ඔයාලට දාලා ලියා ගන්න පුළුවන් ළමයි sin බීටා කියලා. cos alpha දන්නවා අපි කීයද? මූල 3යි x. cos 90 ඍණ බීටා කියන එක අපි දන්නවා ළමයි sin බීටා කියලා. sin බීටා ගේ නම් අපි දන්නේ නැහැ. sin බීටා ගේ අපි දන්නේ නැහැ ළමයි cos බීටා ගෙන් ඔයාලට හොයාගන්න පුළුවන්. පැහැදිලිද? දාගන්න බලන්න ඔය දක්වා අඩුපාඩුවක් තිබ්බනම්. cos beta දන්නවා නම් අපිට sin beta ගේ වාට හොයාගන්න පුළුවන් ඉන්වර්ස් සම්බන්ධ ගණන්. බලන්න මෙයාගෙන් වාට sin beta ළමයි හොයාගන්න පුළුවන්. sin වල වර්ගය beta ධන cos වල වර්ගය beta සමාන 1යි. එහෙනම් මෙතනින් වාට sin beta ළමයි ලියා ගන්න පුළුවන් බලන්න එක ඍණ cos වල වර්ගයේ බීටා ගේ වර්ගමූලය කියලා. cos බීටා දන්නවා අපි මෙහාට දාලව x කියලා. එහෙනම් මෙතනින් වාට එනවා එක ඍණ x වල වර්ගයේ වර්ගමූලය කියලා. එහෙනම් බලන්න මෙතන ලියා ගන්න පුළුවන් වාට මොකද්ද? එක ඍණ x වල වර්ගයේ වර්ගමූලය කියලා කීයද? මූල 3යි x. දෙපැත්තම වර්ග කරන්න වර්ග කරාට පස්සේ බලන්න මෙයාගේ 3යි x වල වර්ග සමානයි එක ඍණ x වල වර්ග කියලා ආවා. මේ ඍණ x වල වර්ග මේ පැත්තට ආවට පස්සේ මෙයාගේ වර්ගමූල සුළු වුණාට පස්සේ 4යි x වල වර්ග සමාන 1යි. එහෙනම් x වල වර්ග සමානයි 4න් 1යි. x වලට අදාළව ලියා ගන්න පුළුවන් වාට මොකද්ද? ධන හෝ ඍණ භාගය. ධන හෝ ඍණ භාගය. දාගන්න බලන්න. අඩුපාඩුවක් තිබ්බනම් හදාගන්න. තුන්වෙනි ගානට දාලා තිබෙනවා ප්‍රක්ෂිප්ත ගානක්. බලන්න ඔයාලට කියනවා ප්‍රක්ෂිප්තයකට දාලව තිරස් දුර h වන විට සිරස් උස h වේ කියලා කියනවා. u වල වර්ග සමානයි මෙන්න මේක බව පෙන්වන්න කියලා කියන්නේ ඔයාලට. u වල වර්ග සමානයි මෙන්න මේක බව. බලන්න මේකේ ආරම්භයට අදාළව මෙයාගේ t සමානයි බිඳුවෙන් අපි අරගෙන ඉවරලා මෙතෙන් එනකොට ගත වන කාලය අපි t සමානයි t කියලා ගමුකෝ. පැහැදිලිද? මෙහෙම උපරිම ඔසක ඉන්නවා කියලා එහෙම මුකුත් කියන්නේ නැහැ ළමයි විශේෂත්වයක් ඈ. සාමාන්‍ය ගානක් තියෙනවා. සාමාන්‍ය තිරස් තුරක් දීදී සිරස් උසක් දීලා තියෙනවාට. හරිද? right දාගන්න බලන්න. හදයි යන්න. බලන්න මෙයාගේ ගත වෙලා තියෙන කාලය අපිට හොයා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අංශුවට දාන්න ළමයි තිරසට s සමානයි ut. තිරසට s සමානයි ut දැම්මට පස්සේ බලන්න තිරස් දුර අපි දන්නවා මෙයාගේ h කියලා. h එක ළමයි සමානයි මේ පැත්තට අදාළව ආවට පස්සේ u cos 5 බෙදීම 3යි. cos 5 බෙදීම 3යි කියලා කියන්නේ 60යි. භාගයට එනම් බලන්න මෙයාගෙන් h එක ළමයි සමානයි u වතාවක් මෙයාගේ භාගය t. දෙකෙන් මේ පැත්තට ගුණ කරන්න 2h බෙදීම u කියලා ආවදාල t ට. ඊට පස්සේ දාන්න මෙයාට දාලා සිරස් ඉහළට s සමානයි ut ධන භාගය t වල වර්ගය. සම්බන්ධතාවය වලට ඔප්පු වේ.
h සමානයි ut ධන භාගයක් at වල වර්ගය. බලන්න මෙතනින් ඔයාලට සිරස්ව ඉහළට දාලා යද්දී h උසක් ගිහිලා තියෙන්නේ u cos 60යි සිරස්ව ඉහළට ළමයි u sin 60යි. u sin 60 දන්නවා අපිට මුළුතන බෙදීම දෙකයි. කාලය කියලා කියන්නේ මෙයාගෙන් 2h බෙදීම u ඍණ භාගයයි g t වල වර්ගයට අදාළ ලියා ගන්න පුළුවන් බලන්න ඔයාලට මෙයාගේ වර්ගය. මෙයාගේ වර්ගය. සුළු කරලා හදා ගන්න ඔය අදාළ උත්තරේ. බලන්න මෙතනින් ඔයාලට u කපලා යනවා මෙයාගේ දෙකට මේ දෙක කපලා ගියා. මෙතනින් ඔයාලට මේ සම්බන්ධ මේ පැත්තට වටස මේ h එක ළමයි මෙහාට ගෙනියන්න. බලන්න මෙතනින් ඔයාලට එනවා භාගයයි g වතාවක් 4h වල වර්ගය බෙදීම u වල වර්ගය සමානයි මෙයාගෙන් මුළු 3h ඍණ h කියලා. දෙකෙන් බෙදලා දාන්න මේ විදියට 2h වල වර්ගයට අදාළව 2යි h වල වර්ගයට අදාළව බලන්න මෙයාගෙන් h එකක් ගන්න එළියට බෙදීම u වල වර්ගය. මෙයාට මෙයා කපලා ගියා. බලන්න මෙතනින් ඔයාලට උත්තර කරලා තියෙන ළමයි u වල වර්ගය. එහෙනම් u වල වර්ගයට අදාළව මේ පැත්තට බෙදලා දාන්න. අදාළ උත්තරය ආව. පැහැදිලිද? රයිට්. අඩුපාඩුවක් තිබ්බනම් දාගන්න. අඩුපාඩුවක් තිබ්බනම් හදාගන්න. උතනින් ওই ගණන් තුන තමයි සාකච්ඡා කරලා ඉවරයි. පැහැදිලිද? අඩුපාඩු